මොන අවුරුද්දේ ඉඳන්ද රක්පන් ඉන්නේ? මමද ඔව්. අත්කරයි මං ඉපදුනේ රක්වාන. ආ. අන්න පල්ලෙහා වාට්ටුව දිරාපත් වෙලා වැටෙන්නත් යනවා. ආ. මේ ඔය හොස්පිටල් රක්වානේ. එකේ. ඒක තමයි බේබි වාට්ටුව. ඔය මෙතනින් අපි නගිනකොටම තියෙන වාට්ටුව. ඒක තමයි බේබි වාට්ටුව ඉස්සර. රක්වාන. ජලය කියන්නේ රක්වානේ හැම වාට්ටුවකින්ම ජලය ගියා. කොහෙන්ද යන්නේ? ඇයි ගල්දොලෙන් වතුර පාර ඔහින් තමයි ගියේ. ලෙඩ්ඩු නාගෙන ගෙවල් වල යන්නේ. මේ ගල්දොලේ වතුර පාර යන වෙනම පාරක් තියෙනවනේ එහා පැත්තේ. ඈ ගල්දොලේ වතුර යන්නේ එහා පැත්තේ නේ. එයා පැත්තෙන් නෙවෙයි ඕකට දාලා තිබුණා බට එහෙම දාලා. ආ. ඔව්. වෙනම ලයින් එකක් අරන් තිබුණා. ඒව ඔක්කොම නැති කරා. ඒ කාලේ බට්ලයින් එක දාලා තියෙනවා ගල්දොලෙන් නේ. බට ලයින් එක නෙවෙයි දැම්මේ. මෙච්චර ලොකු කානුවක් තිබුණා. ඔව්. කොන්ක්‍රීට් දාලා. කමරත් තැන් වල අර දිග බටේ දාලා. ඔව් ඉස්සර තිබුණේ එහෙම ඒවල නේද? ඔව් අර තිබුණේ. ඔය දාව පාරවල් වල දාන්නේ. ඒ වගේ පොඩි බට හදලා. ඒ වතුර ලයින් එක ස්පිතාලට වෙනම ගත්තා. ඒක කොම් නැති කරා මේ ජීක දුක්තුමා කියේ. සත්පාන සදාවමත් කොයි අමුතු කෙනෙක් ආව පාන බුල ගන්න දෙන්නේ නැහැ මේකින් ටික දුක. බුදු නෙවෙයි. මේ රැචීමක් තුනනේ. ඒ රැචීමෙන් මම දැනගත්තා. මේ රක්වානු ඉන්නේ රක්වාන ඉපදිච්ච මිනිස්සු නෙවෙයිනේ. ඔක්කොම පිටින් ඇවිල්ලා මේ පින්න බෑලා දැන් කෙනෙක් නැකිලා කිව්වා මේ සභාපතිතුමා මම අවුරුදු 35ක් නේ. නමුත් එයාගේ පාර විතරයි එයා කිව්වේ. මේ පාර හැදෙනවට විරුද්ධයි. එයාගේ පාර නැති එක කිව්වා. ඒකට කවුද වැරදි තාලේ කියලා. මේ ආද්‍යාත්ම හොඳ උත්තරයක් දුන්නා. ඔයා එනකොට ඒ පාර තිබුණා. දැන් පොඩ අඩු වුණා. එතකොට අර ඒ පල්ලෑ වතුර බ්ලොක් වුණාම ඔයගොල්ලන්ගේ පාර මෙතනින් අල්ලගෙන ඉතින් ඒ වතුර පාර කවුරුද බ්ලොක් වෙනවා. ඇයි ඔයගොල්ලෝ එහෙම කරන්නේ දුන්නේ? අක්කානේ පොඩ අල්ලගත්තේ තමයි තියෙන්නේ. නැතුව පාරක් දිනුනොත් මේ මිනිස්සු කැමති නැහැ. ඒක මොකද? දැන් මේක ළඟට කරන්න කවුරුත් කැමති නැහැ. අපේ කඩේ කොහොම ගිය ප්‍රශ්නයක් නැහැ. මම ගොඩ පෙරක් බලන්න මං තීරු 4කටත් මින් කරලා තියෙනවා. මේ මිනිස්සු දෙනවා. ඔව්. ඒ නගරේ හැදෙනවා. ඔව්. කමෑද? මාත් මොකුත් නැහැ කොළොන්නට යන්නකෝ බලන්න. කොළොන්න නව නගරය. අර මේ සභාපතිතුමා කිව්වා මම මේ ඩිපෝ එකක් මෙහාට ගෙන්න කිව්ව ඩිපෝ එකට එහින් වෙනම එක්කෙනෙක් දීලා තියෙන්නේ අක්කර 5 ඒකත් ගන්න නැතුව මේ කුඹුරේ දාන්න. ඒකටත් විරුද්ධයි නේ මු. නෑ. නැතුව මොකද්ද ඒ? රක්වන්නේ වුණේ නැති. අර කුඹුර කොට කරලා මේ ගහනවා කිව්වා මේ ඩිපෝ එක. අපි කැමති කියලා විශ්තුවා. ඩිපෝ එකක් එනවනම් රෑ එළි වෙනකන් සෙනග පිරෙනවනේ මේකේ. ඔව්. මුම් මොකුද සල්ලි විතරක් ගන්න ඇවිල්ලා ඉන්න හැත්තක් නේ ඒගනේ වැඩි. සල්ලි නැති වුණොත් මුම් මැරෙනවා. කෙලිම රක්වන්න මැරෙනවා. සල්ලි දැන්ටත් නැහැ රක්වන්නේ. දැන්ටත් නැහැ. මේ තියෙන ටිකක් නැති වෙනවා. වන් වේ කරපුවා කොහොම හරි මේ ටවුම පොඩ හරි හදනවා. හදලා මේක වන් වේ කරුවට පස්සේ පොලිස් රෝඩ් එක පාර දිනුවා. මේ හුලම් බිබී ඉන්න වෙනවා. පොලිස් රෝඩ් එකේ පොළගාව ඉඳන් එහාට ගත්තාම අතන්ට යනකල් තියෙන්නේ මේ වීමෝල ගාවට යනකල් ඉස්කෝලේ ඉඩම. ඒක මොකුත් දාන්නේ නැහැ. ඒක බෑ. යට තියෙන්නේ සෝන. ඒ දෙකම ගන්නෙ නැහැ. පොඩක් ඉන්නකෝ. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? වීවින් එක අතන සෙන්චුරියාගේ මේ එතන ඉඳන් අර කොන්ටම තියෙන්නේ මොකද්ද? එයාලා ඊටම වංගුවටම අර පැත්ත කරංකටිය සර්විස් එකයි. ඒ පැත්තේ එහෙම මොකුත් වෙන්නේ නැහැ මේව කරා කියලා. කවුද කඩමට දාන්නේ? කඩ දාන්නේ කවුද ඒ කොහෙද ඉඩ තියෙන්නේ? ඒ මොකුත් වෙන්නේ නැහැ. දෙනියා පාර අතන්ට දිනුනේ කමක් නැහැ. එනකක් වහිනකොට මේ දිනුනාට ප්‍රශ්නයක් නැහැ නේ. වන්නේ කරා කියලා කේස් එකකුත් නැහැ. හැබැයි වන්නේ කෙරුවොත් නෑ ඉතින් වන්නේ කෙරුවොත් තව මේකක් තියෙනවා. මොකද කොහොම වුණත් එතනින් යන කට්ටිය බස් එකේ නැග්ග ගියා. අතන යනකල් ටවුම නැහැනේ. ඒවේ කඩ මුකුත් වැටෙන්නේ නැහැනේ. මේ මිනිසුන් නිකන් තමයි යන්න තියෙන්නේ.
මොකක් හරි කෙරෙයි මේකට පාස් කරපු කල්ලි දැන් මේකට පාස් කළා කියනවා කියන්නේ කල්ලි ඔව්. රක්කාන් තවමාදන් නැත්තම් එයා කිව්වා ඒගොල්ලෝ අකමැතිලා මම හතර කනුව හදනවා ඒක ඈ ටවුන් එක කතා කරන්න එක ඔව් හතර කනුව හොඳ බිල්ඩින් එකක් දාලා කාමර 20ක් විතර හදනවා කියලා කෝරේ කියලා කියන්නේ ඒ මුදල් දෙන්නේ රජයටනේ ඔව් දැන් මේක රජෙන් කරන්න දෙන්නේ නැත්නම් එයා ඒක කරන්නේ දැන් පොරකාල කිව්වා දැන් අක්වාන්ට සභාපති කෙනෙක් නැතුවනේ හිටියේ ඔව් ඈ ඔව් මේ ආපු එක්කනටවත් ඉඳ දීපන්කෝ